කලකඩ මොකද වෙන්නේ? තමන් යන්නේ දැන් ඒෂියායකට යන්න යනවා. ෂේගේ සෙට් එකත් එක්ක යනවා ඇල්ලේ. හෙට කියන්නේ දැන් අද ඇවිල්ලා සිකුරාදා 4 වෙනිදා. හෙට තියා දේශානාගේ වෙඩින් එක. සෝ ඒකට යන්න තමයි යන්නේ. කෑල්ල සෙට් ඒෂියාගේ සෙට් එකත් එක්ක යන්නේ නැල්ලට. මේක වෙඩින් එකයි ට්‍රිප් එකයි දෙකක් එකට යන තැනක්. අපි බලමු මොකද වෙන්නේ කියලා. දැන් මම යන්න ඕන කෝට් එක ගන්න. කෝට් එකත් අරගෙන එහෙම යනවා ඒෂියායකට. අද උදේ ඉඳන් වහිනවා. දැන් නම් පොඩ්ඩක් පායලා තියෙනවා. ඇස් නැත්තම් හොඳයි කියලා හිතනවා. නැත්තම් නාන්න වෙනවා. අපි යන් ඉතින් ගිහලා කෝට් එකත් අරගෙන එහෙම ඒෂියායකට යන්. බලමු මොකද වෙන්නේ කියලා. So guys, ඒෂියාකට ඇවිල්ලා ඉන්නේ. මේ සුවනිස් ටික හදන්න දැන් තමයි මේගොල්ලෝ. කොහමද ඒ ටිකත් ඔක්කොම හදාගෙන කරගෙන ඉවරලා බස් එකත් ඇවිත් තිබ්බ. එතකොට ඒ ටික හදාගෙන කොහමද බස් එකට දාලා ඉතින් අපි යන බස් එක ඒකලිලා අපි ගියා පොඩ්ඩක් විතරම කැන්ටින් එකට රොටියක් කාලා අයිස්ක්‍රීම් එකක් කාලා එන්න කියලා ඉවරලා රොටියයි අයිස්ක්‍රීම් එක එකට කන්නේ. ලේසි නෑ. ඒ කාලේ ඉවරලා එහෙම අපි ඉතින් බස් එකකට යන්න කියලා ගියා. So මෙතනින් දැන් මම වැඩි මොකුත් කතා කරන්නේ අපේ ආතල් ටික බලාගෙන ඔයාලා ඔහොම යන් වීඩියෝ එක ඉස්සරහට ඉතින් ගමන පටන් ගත්ත ගමන් ඉස්සෙල්ලාම අපේ සර්වර් එක කාඩ් ගන්න පටන් ගත්තා. ඕම් බෙතක් අල්ලන්න. ඒකත් එක්ක තමයි එහෙම ඉස්සරට යන්නේ. බලමු මොකද වෙන්නේ කියලා. මට තියෙන එකම බය කොපිරයිට් වදීද කියලා විතරයි. එහෙම වැදුන් නැත්තම් ලොකු දෙයක් කොපිරයිට් වදින්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් බලමු වීඩියෝ මොකද වෙන්නේ කියලා. Happy return life to Deshan. Pakai ada deh, sini ini shori. Padang lagi, padang. Salah dari situ, mulan kau bohlan. Lima, gara-gara macam macam. Kemme tammi kapenya takkada upu ule kata ule peyya polla passe dore kacha kalam kadaralla en ponda upu danda karalla kale kam kanna yase
කළා ගයිස් අපි ඉතින් රෑයින් දැන්ට ආවා අපි රෑ කියන්නේ මෙතනටදිත් පාන්දර 2යි ගානක් ආ ඉතින් කෙලින්ම ෆ්ලැට් එක තමයි කට්ටිය ඔක්කොම උද්ද ගණන් මොකද අපි ඉන්න තැන මෙතන එක ලියලා මෙතන පොඩි කයියක් දාගෙන කරගෙන හිටියා මොකද වෙන්නේ කියලා බලන්න ඊළඟට දැන් අපේ කක්ක කෙනෙක් කියන බජට් එක කට් කරන විදිය දවස් දෙකක්නේ ගාන හදලා තියෙන්නේ. ඒතකොට එක දවසයි. අපි දැන් සිකුරාදා ආවේ නෑනේ. සිකුරාදා තමයි ආවේ. 14 ගාන අඩු වෙනවා බං අපිට. ඒක නිසා දැනටම මෙතන ඉඳලා හෙට ඉන්නාම තමයි යන්නේ. අදට විතර තමයි යන්නේ. එතකොට හරි. එතකොට ඉතුරු ගාන දාන්න ඕනේ නෑ. දාපු ගානේ ෂේප් නැහැ. ඒකල්ලා ඉතින් මට යාළුවෙක් හම්බුණා ඉතින් කතා කරපු ගමන් ආවයා මාර ෆ්‍රෙන්ඩ්ලි යාළුවෙක් අත ගන්න දෙනවා ඕනක් ගන්න දෙනවා මාර ෆ්‍රෙන්ඩ්ලි එයා පොඩ්ඩක් ඉතින් අත ගා හිටියා ඒකල්ලි වෙලා අපි ගියා අපේ රූම්ස් වලට යන්න සරෙන් පෙන්නන රූම් එකක් මොන වගේද කියලා ඒකල්ලා මේ තියෙන්නේ ගයිස් රූම් එක අපි හිටපු ඒ කරලා මං ඉතින් ඔෂද්දාන් චේන්ජ් එකක් දාගෙන ඒ කරලා එදා රාය පොඩි සින්දුවක් ආයේ කට්ටියත් එක්ක කියලා එහෙම නිදාගන්න ගියා අපි හොඳටම ටයර්ඩ් ඉඳ එහෙම කට්ටිය නිදාගන්න ගියා දාසි ප්‍රවේද එකක්වත් අපි තනි කර සෙට් එකක්වත් අය විපාක සාසිකත් අපි වොයිස් මේ ගයිස් ඉතින් අනිත් පොන්ද උදේසෙන් සරා දුබේ view එක ඉතින් අය කියන්න දෙයක් නැහැ සුපිරිම view එක මාරම ලස්සනයි ඒකරින් අපි කට්ටිය ලෑස්ති වෙන්න ගියා ඉන් මේ ඇවිල්ලා මගේ ඩ්‍රෙස් කෝඩ් එක all black තනිකර black lover කෙනෙක් ඒකල්ලා අපි හැම ගියා වෙඩින් එකට යන්න කියලා ඉවරලා කට්ටිය ඔක්කොම ලෑස්තිලා මේකක් දාලා කට්ටිය ඔක්කොම ලස්සනට ඉන්න ඒකල්ලා මේ ඇවිල්ලා කපල් එක දේශන් අයයි ග්ලෝරිය අක්කයි මාරම ලස්සනට හිටියේ දෙන්නත් ආයෙත් කියන්න වචන නැහැ මාරම ලස්සනයි අපේ බේස්මන්ට් එක නම් පසිය මොනවානකත් එතන මාරම ලස්සනට ඔක්කොම දේවල් ටික කරලා තිබ්බ ඇත්තටම සුප්‍රීම ලස්සනයි ඒෂන් අය හොඳටම වැඩේ කරලා තියෙනවා කියන්න වචන නැහැ ඉතින් ඇත්තටම මාරම ලස්සනට තිබ්බා චාම් ලස්සනයි කියන්න වචන නැහැ සුපර් මේ එතන හොටල් එකේ උඩ view එක මීදුමත් ඇවිත් තිබ්බා මාරම ලස්සනයි ඉතින් ඊට පස්සේ අපි කොහමද ඒකල ගියා ඩාන්සින් ෆ්ලෝ එකට
Thank you. කළා අපි එහෙම ආයෙත් හොටෙල් එකට ආවා. කළා කට්ටිය ඔක්කොම චේන්ජ් කරගෙන ආයෙත් ඉතින් හවස පාටිය තමයි අපේ කට්ටියගේ මරුවටම ගිය එකත්. එකල ගයිස් අපි කට්ටිය ගියා ඇල්ලට ආය ටවුන් එකට රැට කන්ද කියලා. එනත් මාර මාතවලියක් දැම්මේ ගිහිල්ලා ඒට ඇවිදලා මෙහෙට ඇවිදලා ඒට මෙහෙට ඇවිදලා එන පිස්සුවක් කරලා මාර මාතවලියක් ගත්තා. එතනත් ඒකලා රැට අපි කන්දත් එතනින්ම තමයි කඩේකට ගියා. ගිහිල්ලා කොත්තුවක් කාලා ගල්ලියලා ආයෙත් හොටෙල් එකට ගියේම තමයි කරේ. රාත්‍රී චුට්ටක් බන්න මොකද වෙන්නේ කියලා. හලෝ නෑනේ සතයක් වන්නේ නෑනේ. අනේ සුදු මානික කුක තමයි උඹට දෙන්න තියෙන්නේ. ඒ නෑනේ සතයක් වන්නේ. අण्णा එනා නවෝද එනවා පිටිපස්ස. අනේ ඒකල බොයිස් මේ ඉරිදා උදේ view එක අපි ඒකලා ලෑස්ති වෙලා කරලා කට්ටිය ඔක්කොම කොළඹ යන්න කියලා ආයෙ පිටත් වුණා. කට්ටිය ඔක්කොම හොඳටම ටයර්ඩ් ඉතින් වැටිලා තමයි කට්ටිය ඔක්කොම යන්නේ. කොහමරි ඒකලා මෙතනට ආවගේ කන්ද කියලා මේ හයිවේ එන්ට්‍රන්ස් එක ගාව. එතනින් ඒකලා උදේට කාලා ආයෙ කොළඹට යන්න කියලා එහෙම පිටත් වුණා අපි. ඔය ඔක්කොම කට්ටියම ඩවුන් වෙලා ඉන්නේ. උත්තටම ටයර්ඩ්. එතකොට කොහමරි වොම් අපි ගිහිල්ලා ඒෂියාකට ගියා ගෙම් මෙතනින්. බස් බයික් එක අරන් මං ආයෙම ගෙදර යන්න ගියා. ගෙදරට ආව කොහමරි ඒෂියාට ගියා. එතනින් එකට මං කෝට් එකක් දීලා එහෙම ආව ගෙදරට. දැන් ආය යන්න තියෙනවා වැඩකට එළියට. ඊට පස්සේ බොහෝ දුර මං හෙට ආය බදුල් යනවා. එමුණුත් ඒකේ වීඩියෝ එකකුත් අපි දාමු ඉස්සරහට. කොහමරි දේශාංගේ වෙඩින් එකට යනවා කියලා ගිහපු ට්‍රිප් එකයි වෙඩින් එක දෙකම මරුවට තිබ්බා. අපි එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් ළඟදීම හම්බෙමු. පට්ටම ටයර්ඩ්. කොහමරි එතකන් එනම් පරිස්සමින් ඉන්නවල ඔක්කොම. මම මතක හිතුවා subscribe කරන්න, share කරන්න, comment කරන්න. අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.